කොහොමද මචං? ඉතින් මචංලා වීඩියෝ එකක් කරන්න හිතුණා කැටපු පොඩි වීඩියෝ එකක් ඉන්නා. අපේ සෝෂල් මීඩියා වල යන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක බලන්න. දෙනානේ චටපට ගාලා. කොහොමද? මට කියන්න ඕනේ මේව ගහන්න පුළුවන්ද මේ මිනිස්සුන්ට? ඌ වැරද්දක් කළා හෝ නොකළා ඔය බයික් එකේ යන කොල්ලා වැරද්දක් කළා හෝ නොකළා එහෙම ගහන්න පුළුවන්ද? අයිතක වීඩියෝ එකේ හැටියට මේ ඌ වරදකට කියලා තියෙන්නේ බත්තර හරි කියලා නේද? ඌ ඇත්ත තමයි කතාව. ඌ බත් කනකෙත් තමයි ඔය ගහන එක. නැත්තම් ඌ ගහන්නේ නැහැ ඈ. බත් නෙවෙයි ඌ තනකොළ කන හරකෙක්. මේ සීන් එක ඇවිල්ලා මෙහෙමයි. ලංකාවේ නීතිය අනුව ඕන මිනිස්සෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස, එතකොට උද්ඝෝෂණ කරන්න ඒ ඕන දෙයකට අයිතිය දීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා, ව්‍යවස්ථාවෙම දීලා තියෙනවා. හැබැයි තමන්ගේ නිදහස භුක්ති විඳින්න ඕනේ. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස භුක්ති විඳින්න ඕනේ. අනිත් අයිට හිරිහැරයක් නොවෙන්න, අනිත් අයගේ සාමයේ කඩ නොවෙන්න ඕනේ, අනිත් අයගේ ජන ජීවිතයට බාධාවක් වෙන්නේ නැතුව, අනිත් අයගේ කරදරයක්, හිංසාවක්, පීඩාවක් වෙන්නේ නැතුව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, තමන්ගේ උද්ඝෝෂණ කරන්න, ඉල්ලෙන් දිනා ගන්න ඕනේ විදියට ඒ දේවල් කරන්න අයිතිය තමන්ට තියෙන ඕනම මිනිස්සෙකුට. හරිද? එතකොට දැන් යම් කිසි මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි මොන වගුලකට හරි කට්ටියක් ඒකට අකමැති කියලා උද්ඝෝෂණයක් කරනවා. ඒක හරි. එතකොට ඒ ටිකට් එකට අපිට දැන් වෙන්නේ කවුන්ටර් කම්ප්ලේන්ට් එකක් නෙමෙයි. කියන්නේ කවුන්ටර් මේ ටිකට් එකක් නෙමෙයි. කියන්නේ ප්‍රතිවිරුද්ධ උද්ඝෝෂණයක් නෙමෙයි. උතනදි වෙන්නේ එතන යන මිනිස්සෙක් උණ්ඩ බත් කරහරක් කියන්නේ. ඉතින් ඒකෙන් තමන්ට හිරිහැරයක් වෙන්නේ නැත්නම් ඉතින් ඔන්න බත් කරහරක් කියලා ගල් බාවෙන් හරි ගැහුවා නම් ඔන්න අරුට ගැහුවට ප්‍රශ්නයක් නැහැ. හරියට ගන්න පුළුවන්. ඒ ඉතින් මිනිස්සුන්ට ගහන්න අයිතිය මේ නෑ. ඒක නීතිය ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒකට පොලිසියකට ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දාලා ඒ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ කියලා මේ ගහන්න මේ කිසි මිනිස්සුන්ට කියන්නේ නීතිය අතර අරගෙන වැඩ කරන්න. උද්ඝෝෂණ මචං එකක් නෙමෙයි 10ක් හරි කරන්න පුළුවන්. සමාජයට හිරිහැරයක් වෙන්නේ නැති වෙන්න, සාමය කඩ නොවෙන්න, අනිත් අයට බාධා නොවෙන්න, කරදර දෙන්න නොවෙන්න, තමන්ගේ මතවාදය ප්‍රකාශ කරන්න, තමන්ගේ අයිතීන් දිනා ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒකට කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කිව්ව බලියට කේන්ති අරගෙන දහන කරන්න යන්න බෑ. එතකොට සාමය කඩවීමක් වෙනවා එතන. අන්න එතකොට පුළුවන් පොලිසිය ඇක්ෂන් එකක් ගන්න. ඒ වගේම තමයි කියන්න ඕනේ දැන් අර ගුටි කාපු කොල්ලා ඉන්නවනේ බයික් එකේ කොල්ලා. ඒ කොල්ලා හැබැයි ඔතෙන්දී එකක් ගැහුවා නම් ඒත් ප්‍රශ්නේ නොයින් ඉඳ තියෙනවා. දැන් උතන ගුටි කාපු කොල්ලා ඉන්නවනේ. ඒ කොල්ලා බැරි වෙලාවත් හෙල්මට් පාරක් හරි අනුන්ට ගැහුවා නම් ඒක ඉතින් ඒ කොල්ලාට සමහර වෙලාවට වරදක් පැටවෙන්නේ නැහැ. මොකද තමන්ගේ ආත්ම ආරක්ෂාව ඇතියට මේ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. දැන් පියකින් ගහන්න එනවා. අපි පොල්ලක් අරගෙන උන්ට ගහනවා. ගැහුවා කියලා ගැහුවට පස්සේ උට මොනවා හරි වුණොත් එහෙම හරි අතපයක් කරනොත් අපිට අධිකරණයෙන් උසාවියෙන් යම් කිසි මේ නිදහසක් ගන්න පුළුවන්. මේ සාක්ෂි ඔප්පු කරලා අධිකරණයට ඉදිරිපත් කළා. ඒ වගේ තමයි මෙතන දැන් බැරිලා තරු හෙල්මට් පාරක් ගැහුවා නම් බයික් එකේ කොල්ලා සමහර විට ඉතින් මේ ඒ කොල්ලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. හේතුව මේ ඉතින් ඌ ගැහුවේ ආත්ම ආරක්ෂාවෙන් අරුට පිටි ගාගෙන ඉන්න බෑනේ. ඉතින් ඒ වගේ තමයි ඉතින් මේ කොහොම හරි එතන කොල්ලා හරි විදියට වැඩේ කරලා තියෙනවා. ඌ මොලේ පාවිච්චි කරලා ඌ ගහන්නේ ගැහුවේ නැහැ. ඌ කතා කරා විතරයි. එතකොට අර ගොබ්බ සේනියා තවත් ෆෝන් වෙලා තවත් ඌට ගහන්න යනවා. ඒක ඉතින් වීඩියෝත් එක්කම තියෙනවා. ඇත්තටම ඉතින් වැඩේ ආයිතින් සාක්ෂි ඉදිරිපත් කරන්න දැන් ගෙලිම ගිල්ටි. සෝෂල් මීඩියා වල ගිහිල්ලා තියෙන්නේ. ගහනවා ඔක්කොම තියෙන ඉන්න කිසිම ප්‍රශ්නයක් නැහැ උතන. මේ ඉතින් මේ අය කොල්ලට දැන් පුළුවන් මේ කෙලින්ම වන්දි මුදලක් ගන්න දැන්ට වෙනකන් ඔය අඩුව අරන් යන්න පුළුවන්. ඔය ක්‍රියාමාර්ගය අරන් යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ඔය වගේ සිදුවීම් වලදී තමන් කන්ට්‍රෝල් වෙන්න, පාලනය වෙන්න කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කිව්ව විශේෂයෙන් ඔය වගේ උද්ඝෝෂණ අවස්ථාවලදී විතරක් නෙමෙයි. මොන අවස්ථාවකදී වුණත් කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කිව්ව බලියට ගහන්න යන්න එපා. ඈතින් ඉඳන් කවුරු හරි තමන්ට මොනවා හරි කිව්ව බලියට ගහන්න යන්න එපා. මොකද අපි දන්නේ නැහැ මොනවද අපිටමද කිව්වේ කියලා. අපිට ඒක ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕනේ යම් කිසි සිදුවීමක් වුණොත්. ඉතින් මේ එහෙම අපිට මේ නීති අතර අරගෙන තව මිනිස්සුන්ට ගහන්න කොහෙත්ම අයිතියක් නැහැ. ඉතින් ඒක අපි ඒ ඉඳන් අපි ඒ ගැන හිතලා වැඩ කරන්න ඕනේ විශේෂයෙන් ඔය වගේ අවස්ථාවලදී. එහෙනම් ඉතින් මම කියපු දේවල් වැරදි නම් සහ මොනවා හරි නිවැරදි වෙන්න ඕන දැන් තියෙනවනම් යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අදහසක් කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා.